දැන් අද ඊයේ සිට තමයි මේ රැස්වීම අද දිගුවක් හැටියට අද ගෙනෙල්ලා අද අවසාන වශයෙන් මේ රැස්වීමට සහභාගී වෙලා තියෙන මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, ඒ වගේම මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා, ඒ වගේම මහ බැංකුව, ඒ වගේම ආරාධනා කරපු බැංකු සියල්ලම සහභාගී වෙලා තියෙනවා අපේ ව්‍යාපාරික ප්‍රජාවත් එක්ක. සාධනීය වශයෙන් ආණ්ඩුව මැදිහත් වෙලා තියෙනවා මේ කටයුත්ත සඳහා මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයාත් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාත්. එතකොට දැන් අපිට ගම්ම වෙන්නේ මෙතුමාගේ ප්‍රකාශය අනුව පෞද්ගලික බැංකු මේක කර ඇරලා තිනවා. ඒක තමයි මේකෙන් පේන්නේ. හැබැයි අපි දිගින් දිගටම අපි කිව්වා ආණ්ඩුවට මේ පෞද්ගලික බැංකු සම්පූර්ණයෙන්ම මේවා ඔයගොල්ලෝ පාලනය කරන්න කියලා. මොකද මේ පෞද්ගලික බැංකු රජයේ පාලනයෙන් ගිලිහිලා තියෙන්නේ. මොකද හේතුව මහ බැංකුවේ අධිපතිවරයා තමයි මේ පෞද්ගලික බැංකු පාලනය කරන්නේ. දැන් ඕක රජය තේරුම් ගන්න ඕනේ. පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. රජය කියන දේ අහුම්කම් දෙන්නේ නැත්නම් ඔය දැන් සහන ණය දෙන්න කියලා කිව්වහම පෞද්ගලික බැංකුව එකක්වත් මේකට සහභාගී වෙලා නැහැ කියන්නේ. ඒ බැංකුව වලට තියෙනවා අසීමිත බලයක්. කාගේද බලය? ඒ බලය තමයි මහ බැංකුව අධිපතිවරයාගේ බලය. එතකොට රජය නිතරම මේ ව්‍යාපාරිකයන් නගා සිටවන්න යම් උත්සාහයක් ගත්තා නම් ඒ උත්සාහයට අපි ගෞරව කරනවා. හැබැයි දැන් මේ සහන ණය දීපු එක මේ පෞද්ගලික බැංකුව මේ පිළිබඳ මේ ව්‍යවසායකයා ව්‍යාපාරිකයා වැටිලා ආර්ථික වශයෙන් බොහොම අමාරු තැනක ඉඳෙද්දී මේ රජය විසින් දීපු සහන ණය දෙන්න පෞද්ගලික බැංකුව ඒකමතිකව ඒක අරගෙන ඒක ව්‍යාප්ත කරලා ඒ මිනිස්සු නැගිටින්න උත්සාහයක් දුන්නේ නැත්නම් දැන් මොකද්ද රාජ්‍ය බැංකුව කරන්න ඕනේ? රාජ්‍ය නිලධාරියා මොකද්ද කරන්නේ? හැබැයි අපිට වැටහෙන විදිහට අපි ඔබ සියලුම ව්‍යාපාරික ව්‍යවසායකයන්ට කියනවා පෞද්ගලික ඔය කියා ගන්නා බැංකුව ඔය සහන නොදුන්නු මේ ආර්ථික වශයෙන් ව්‍යාපාරිකව කඩාගෙන වැටලා තියෙන වෙලාවේ ඒ සහන ණය නොදීපු සියලුම බැංකුව අතහැරලා රාජ්‍ය බැංකුව කරා යොමු වෙන්න තමුන්නාන්සලා. හරිද? තමුන්නාන්සලට අපි නිතරම කියනවා මොන හරි ප්‍රශ්නයක් වුණොත් රාජ්‍ය බැංකුව තමයි තමුන්නාන්සලා සමග එකතු වෙන්නේ. තමුන්නාන්සලට යම් සහනයක් දෙන්නේ. ඒක නිසා රජයත් නිතරම රාජ්‍ය බැංකුව වලට තමයි මේ සම්පූර්ණ ටච් කරලා මේවා කටයුතු කරන්නේ. එහෙමනම් අපි ඔයගලට කියනවා රාජ්‍ය බැංකු කරා තමුන්නාන්සලගේ ව්‍යාපාර කටයුතු කරගන්න මෙතෙන් සිට අර පෞද්ගලික බැංකු තමුන්නාන්සලට අතීතයේ මේ නොසලකා හැරපු බැංකුත් එක්ක කටයුතු කරන්න එපා. දැන් කෝසල කියන විදිහට පෞද්ගලික බැංකු මේ සහන ණය මුදල දීලා නැහැ. ඒක තමයි අපිට කියන්න තියෙන්නේ. ඊළඟට අපි මතක් කරන්න ඕනේ ආණ්ඩුවට මතක් කරන්න ඕනේ මුදල් නියෝජ්‍ය ඇමතිවරයාටත් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාටත් මතක් කරන්න ඕනේ තමුන්නාන්සලා මේ බැංකු ගෙනෙල්ලා මහ බැංකුව ගෙනෙල්ලා සංගම් ගෙනෙල්ලා මේගොල්ලොන්ට වාචිකව කියන ඒවා ඔක්කොම මේගොල්ලෝ අහගෙන යයි. හැබැයි ඇවිල්ලා තින්නේ බැංකුවල සහ මහ බැංකුවල නියෝජිතවරුනේ. අදාළ උසස් බලධාරීන් ඇවිල්ලා නැහනේ. ඒ නිසා තමුන්නාන්සලා කරුණාකරලා ඩිරෙක්ටිව් එකක් දෙන්න මේකට. මේකට ඩිරෙක්ටිව් එකක් දෙන්න. හැබැයි ඩිරෙක්ටිව් එකයි සර්කියුලර් එක කියන්නේ වෙනස්. සර්කියුලර් එකක් දෙනකොට ඔයගොල්ලෝ හැමදාම සර්කියුලර් එකේ ගහනවා උඩින් මෙහෙම කරන්න කියලා. හැබැයි අන්තිමට ගහනවා මේ අවසාන තීරණය බැංකුව සතුයි කියලා. එහෙම ගහන්න එපා. එහෙම ගැහුවොත් මේක කෙරෙන්නේ නැහැ. ඒ නිසා තමුන්නාන්සලා ඩිරෙක්ටිව් එකක් දෙන්න අද ගත්ත තීරණ ක්‍රියාත්මක කරන්න කියලා බැංකුව වලට. අපි දැන් මේ බැංකුව වලින් කියලා තියෙනවා කියලා මෙතන මට ඇහුණා කියනවා මේ 100ට එකක් වගේ කියලා මේ පරාටේ පනතේ යටතේ මේ අත්පත් කරගත්තේ. හැබැයි ඒක විශ්වාස කරන්න බෑ. ඒක සංඛ්‍යාත්මකව විශ්වාස කරන්න බෑ. මොකද හේතුව 2024 දෙසැම්බර් වෙනකොට පරාටේ පනත අනුව මේ දේපල අත්පත් කර ගැනීමට සුදුසුකම් ලැබලා තුන 1084. හරිද? එතකොට 1084යි මේ සහන කාලය දීපු කාලය තුල විල්පුල් ඩිපෝටර්ස්ලා කොච්චරක් හිටියද කියලා කර්මාන්ත අමාත්‍යාංශය විසින් 12500ක් කියලා ගණනය කරනවා. අපි කියනවා ඊට එහාට ගිහිල්ලා තිනවා කියලා. ඒ නිසා අපි කියන්නේ මේ බැංකු වලට මේවා පවර ගන්න එපා. පවර ගත්තොත් මොකද්ද වෙන්නේ? ආර්ථික වශයෙන් දලදේශීය නිෂ්පාදනයට අපේ තියෙන දායකත්වය අහිමි වෙනවා. ඊළඟට මොකද්ද වෙන්නේ? මේ රැකියාවන් වල අහිමි වෙච්ච ප්‍රමාණය 15% කියලා දැනට නිගමනය වෙලා තියෙනවා ජනසංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව මගින්. ඒක තවත් ඉස්සරහට වැඩි වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? ආර්ථිකයේ සංකෝචනයක් වෙනවා. ඒ සංකෝචනය වීම නතර කරලා මේ මිනිස්සුන්ගේ රැකියාව අහිමි වීම අහෝසි කරලා මේ මිනිස්සුන්ට රැකියාවක් කරගන්න පුළුවන් ක්‍රමවේදයක් ඇති කරන්න ඕනේ. මොකද අපි එහෙම කියන්නේ මේ රටේ මිනිස්සු 22%ක් ණයබරතාවෙන් ජීවත් වෙනවා. 31%ක් මතක තියාගන්න රත්තරන් ආභරණ උගසර තියලා තමයි මේ මිනිස්සු මේ පාසල් පද්ධතිය තුළ මේ ළමයින්ගේ අධ්‍යාපන කටයුතු වලට මේ වෙලා තියෙන්නේ. මූල්‍ය මේ වශයෙන් ණය ආරන් තියෙනවා 8%.
ඒක නිසා අපි කියනවා අද වර්තමානයේ ජනහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව තීරණය කරලා තියෙනවා එක පුද්ගලයෙකුට මාසෙකට ජීවත් වෙන්න 16272ක් අවශ්‍යයි කියලා. ගම්බද මිනිස්සුන්ට නම් ඕක ජීවත් වෙන්න පුළුවන්. හරිද? කුඹුරු ටිකක් තියෙනවා, පොල් ගෙඩියක් තියෙනවා, මයින්ක ගහක් ගලව ගත්තාම ජීවත් වෙනවා. හැබැයි මේ කොළඹ පරිසරයේ ජීවත් වෙන මිනිස්සෙකුට 16272කින් ජීවත් වෙන්න පුළුවන්ද කියන එක පිළිබඳ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපි කියන්නේ මේ කර්මාන්ත නගා සිටුවීම සඳහා අපිට බරපතල ආර්ථික අපහසුතාවයන්ට අපි පත් වෙලා ඉන්නේ. වක්‍රසා ඍජුබදු අපි 2022 ඉඳලා ගෙනලා තියෙනවා. ඒක අපිට ගෙවන්න වෙනවා. දැන් ඉස්සරහට SWAT එකක් එනවා. ඒක ගෙවන්න ඕනේ. දැන් අපේ ඉන්ධන මිල වැඩි වුණා. හරිද? ඊට පස්සේ දැන් අපිට මේ ගිය මාසේ 15%කින් විදුලි බිල වැඩි වුණා. මේවා ඔක්කොම ගත්තට පස්සේ අපිට සිද්ධ වෙලා තියෙනවා අපේ ආයතන වල ඉන්න මේ ස්ටාෆ් එක තවත් අඩු කරන්න. එහෙම කර්මාන්ත එහෙම දැන් අඩු කරගෙන යන නිසා තමයි මේ විරකියාව 15% දක්වා ඉහළ ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා තමයි අපි ආණ්ඩුවට කියන්නේ මේක බැලන්ස් කරන්න කියලා. කරුණාකරලා අපි ආණ්ඩුවට කියනවා අවසාන වශයෙන් මේ අද බැංකු ගැනලා කතා කරපු විදිහට සාධනීය උත්තර ටිකක් රජයෙන් ඇවිල්ලායි කියලා කියනවා. අපි ස්තුතිවන්ත වෙනවා. ඒක ඒ විදිහටම ෆලෝ කරන්න කියලා අපි කියනවා. මොකද බැංකු ගිහිල්ලා බැංකු නියෝජිතවරු ආපුවාම ඒගොල්ලෝ ගිහිල්ලා කියන්නේ මෙන්න මේ වගේ මේ සාකච්ඡාවක් කරා මේ වගේ ඕඩරයක් අපිට දුන්නා කියලා. හැබැයි ඒ ඕඩරේ වාචිකව කිව්වට බැංකු කරන්නේ නැහැ. පෞද්ගලික බැංකු විශේෂයෙන්ම රාජ්‍ය බැංකු නම් මොකක් හරි ඔබ්සර්ව් එකක් කරාවේ. ඒ නිසා අපි ඔබතුමාලට කියන බලධාරීන්ට මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයාටත් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාටත් අදාළ බලධාරීන්ට කියනවා මේකට ඩිරෙක්ටිව් එකක් දීලා මේ පරාටේ පනත යටතේ මේ රුපියල් 1000ට පවරා ගන්න මේ කැත ක්‍රමය නතර කරලා මේ මිනිස්සුන්ට මේ ව්‍යාපාර කරගෙන යාමේ සහනයක් දෙන්න කියලා බොහොම ස්තුතියි. දැන් මේ පරාටේ නීතිය දීර්ඝ කිරීමක් මෙහිදී සිද්ධ වෙලා නැද්ද එතකොට? පරාටේ සහනයක් දීලා නැහැ. පරාටේ සහනයක් දීලා නැහැ. පරාටේ සහනයක් දෙනවා නම් ඕක මෙතන සාකච්ඡා කිරීමේදී කියනවානේ පරාටේ නීතිය සහනයක් දෙනවා කියලා. ඉතින් ඒ සහනයක් නෙමෙයි කියලා තියෙන්නේ මේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාත් මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයාත් මේ බැංකු වලින් බැගාපත් වෙලා කියලා තියෙනවා මේ මිනිස්සු ගැන බලලා මේ මිනිස්සුන්ට සහනයක් දෙන්න කියලා. ඒක තමයි අවසාන උත්තරේ. ඒ කියන්නේ නීතියේ අමුවිදියේ දැන් ඕන වෙලාවක අත්පත් කරගැනීමේ කියනවා. බැංකු වලට කොච්චර රාජ්‍ය මේ මුදල් අමාත්‍යවරයා සහ නියෝජ්‍ය අමාත්‍යවරයා සහ මේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා කොච්චර කතා කරත් බැංකුවට ලයිසන් එක තියෙනවා මේ පරාටේ පනත යටතේ ඒකට සුසුකම්ලාභී ව්‍යාපාරිකයන්ගේ ඕන වෙලාවක අත්පත් කරගන්න. සාකච්ඡා කරා කියලා ඒක අත්පත් කරගැනීමේ නොහැකියාවක් ඇති වෙන්නේ නැහැ බැංකු වලට. බැංකුව ඒක කරනවා. හැබැයි ඒක බැංකුව දැන් ඔය කියපු විදියට බැංකුව එකඟ වුණොත් ඉතින් එහෙනම් පරාටේ සහනයක් අපට ලැබෙනවනේ. පරාටේ සහනයක් ලැබෙන්න ඕනේ. හැබැයි පරාටේ සහනය ලැබෙනවට වඩා නීතියෙන් බලය ගිහිලා තියෙන බැංකුව වලට. ඒ කියන්නේ දැනට වෙලා තියෙන්නේ යම් විදියකට. දැනට වෙලා තියෙන්නේ යම් විදියක ඒ කියන්නේ සාකච්ඡාවකින් එකතාවකට කියලා තියෙනවා මිසක් තව මේක නිශ්චිත වශයෙන් මොනවා කියලා සර්කියුලර් එකක් නිකුත් කරලා නැහැ. ඒ කියන්නේ නිශ්චිත වශයෙන්ම බැංකුවට උපදේශක්වත් මුකුත් නැහැ දැන් නෑ. එහෙම නෑ. එහෙම වුණාම ඕනම වෙලාවක දැන් අත්පත් කරගන්න හැකියාව පුළුවන් අත්පත් කරගැනීම හැකියාව තියෙනවා. ඒ කියන්නේ මේනෝട് අත්පත් කරගැනීම සිද්ධ වෙනවා. ඔව් දැන් ඊයේ නෝටිස් එකක් තුනනේ පුවත්පතක ඉංග්‍රීසි පත්තරවල ඊයේ දාලා 30 වෙනිදා රෑ මේක බැංකුව වලට බලය ලැබුණේ පළවෙනිදා වෙනකොට දුවලා පේපර් එකේ දාලා ඉංග්‍රීසි පත්තරේ. දැන් පාර්ලිමේන්තුවේ මේ පහුගිය පාර්ලිමේන්තුවේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ කාලේ පාර්ලිමේන්තුවේ මේකට සොලියුෂන් එකක් ගෙනෙල්ලා මේකට එක්ස්ටෙන්ෂන් එකක් දුන්නා නිත්‍යානුකූලව කතානාකර වාගේ අස්සනින්. ඒ දෙද්දි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා පේපර්ස් වල පෙන්නුවා මේවා නෝටිස් කරලා මේ පරාටේ නීතියට පවර ගන්නවා කියලා. හරිද? පවර ගන්නවා කියලා පෙන්නුවා. ඒ පෙන්නද්දි තමයි මේ ඒවත් නොසලකා හැරලා බැංකුව කටයුතු කරා ක්‍රියාත්මක වුණා. හැබැයි මේ දැන් මෙතන 159ක් තුනෙන් දෙකකට එහා ගිය මේ බලයක් තියාගෙන මේ වගේ වාචිකව කතා කරලා බැංකුත් එක්ක සාකච්ඡා කරනවට වඩා නරකද මේ වගේ පාර්ලිමේන්තුවට දාලා පාර්ලිමේන්තුවෙන් දාලා සර්කියුලර් එකක් පාර්ලිමේන්තුවට ටේබල් කරලා පාර්ලිමේන්තුවෙන් කියන්න ඕනේ මෙන්න මේ වගේ සහයෝගයක් දෙන්න ඕනේ මේ පරාටේ මේ එකට ගොදුරු වෙච්ච මේ ව්‍යාපාරිකයන්ට. එහෙම නැතුනොත් මේකේ රට කඩාගෙන වැටෙනවා ආර්ථික වශයෙන්. ඒ නිසා එහෙම සොලියුෂන් එකකට එනවා මිසක් මෙහෙම වාචිකව කිව්වයි කියලා මං හිතන්නේ පෞද්ගලික බැංකු මේකට අපට සහනයක් දෙයි කියලා. ඒ කියන්නේ දැනට කිසිම සහනයක් කියලා ගන්නෑ. දැනට සහනයක් කියලා කන්නේ මේ ව්‍යාපාරික සූත්‍ර කුඩා ව්‍යාපාරයේ එක පැත්ත කට්ටිය ගෙන්නලා මේගොල්ලොත් එක්ක සාකච්ඡා කරලා තිනවා බැංකුත් ගෙනලා මේ මිනිස්සුන්ට සහනයක් දෙන්න කියලා. සහනයක් දෙන්න කියලා ඔයිට වඩා හැමෝම කිව්වා. සහන දෙන්න කියලා. ඩෙබිට් එකක් පාර්ලිමේන්තුවේ අරගෙන කිව්වා සහන දෙන්න කියලා. එහෙම සහන දුන්නේ නැහැ. ඒ දවස්වලත් මේ මිනිස්සුන්ට කරදර කර බැංකු ලියුම් මේවා වලට ලොකු ප්‍රශ්න ඇති කරා.
හැබැයි ආණ්ඩුවට තියෙන දැන් මේ වෙලාවේ ඔහොම වාචිකව ප්‍රකාශ කිරීම නෙමෙයි කරන්න තියෙන ඩිරෙක්ටිව් එකකින් මේ පරාටේ පනත සංශෝධනය කරලා දෙන්න කියලා කාලයකට. එතකොට තමයි මේක හරියන්නේ. එහෙම නැතුව මේක කරන්න බෑ. එහෙම නැත්නම් දැන් ඉතින් දැන් ඒ අර සාකච්ඡාව තියෙන ප්‍රතිඵල රහිත එකක් වගේ. දැන් චතුරංග අබේසිංහ කිව්වනේ ඔබ මාධ්‍යයට ඇවිල්ලා මේ 30 වෙනිදා රාත්‍රියේ මම දැක්ක සාකච්ඡාවකදී කියනවා අපිට මිලියන 50ට යහ ගිහපු අයගේ දේපල බැංකුව විසින් අත්පත් කර ගැනීම නතර කරන්න බෑ කියලා. දැන් මේ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයෙක් කියන්නේ. ඉතින් එහෙම කියද්දී අපි ඒක තමයි කියන්නේ. ඒ පැත්තෙන් එහෙම කියනවා මේ පැත්තෙන් බැංකුව ගෙනලා මේ විදිහට කියනවා. හැබැයි ඒක නෙමෙයි වටින්නේ. මේක නියාමනයක් කරලා මේ හැමෝම දන්නවා මේ වෙච්ච දේ මොකද්ද කියන එක බලලා මේ මිනිස්සුන්ට සාධාරණයක් ඉෂ්ට කරන්න. ඔහොම කයිය ගැහුවට වැඩක් නැහැ ගෙනල්ලා මිනිස්සු ගෙනල්ලා. දැන් ඔය මිනිස්සු ගිහිල්ලා කියාවේ සාධනීය උත්තරයක් දුන්නා මේමයි හොඳයි සාකච්ඡා හොඳයි කියලා. ඒක නෙමෙයි වටින්නේ. ඩිරෙක්ටිව් එකකින් මේ පරාටේ පනත අනුව කටයුතු කිරීම බැංකු වලට දීලා තියෙන දැන් මේ බැංකුවට දීලා තියෙන බලය අහෝසි කරන්න කියලා තමයි අපි කියන්නේ. ඒ කියන්නේ අද දිනේ සාකච්ඡාවේදී තුනේ යම් විදියක එකගතාවක් පමණයිනේ. එකඟතාවක් පමණයි. ඒගොල්ලන්ට කියලා දෙනවා මෙහෙම කරන්න බෑ මේ මිනිස්සුන්ට මේ වගේ සාධාරණයක් කරන්න කියලා. බැංකුව වලට එහෙම කිව්වට බැංකුව එහෙම කරන්නේ නැහැ. මොකද පනතින් බලය තියෙන්නේ බැංකුව වල අධ්‍යක්ෂක මණ්ඩලයට. බැංකුව වල අධ්‍යක්ෂක මණ්ඩලය. ඒක තමයි මේක නරක දරුණු පනතක් කියන්නේ 1990 අංක 4 දරන ණය කර ගැනීම විධිවිධාන පනත. මේ පනතෙන් අධිකරණයට එහා ගිය බලයක් දීලා තියෙනවා. මේ බලය පිළිබඳ අවබෝධයක් නැද්ද මුදල් ලේකම්ට? මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය ඇමතිවරයාට? මේක බරපතල මේ පනතක් මේ පනතෙන් දීලා තියෙන බලය අහෝසි කරන්න කියලා අපි කියන්නේ. අපි කියනවනේ IMF එක කවදාකවත් කියලා නැහැ මේ පරාටේ පනත අහෝසි කරන්න එපා කියලා. කිසි දවසක කියලා නැහැ යෝජනාවල. ඒගොල්ලෝ දන්නෙත් නැහැ මේක. හැබැයි ඒකට මුවා වෙලා මේ මිනිස්සුන්ගේ දේපල අත්පත් කර ගැනීමට බැංකු වලට දෙන එකට අපි විරුද්ධයි. එහෙම කරන්න බෑ. ඒක වැරදි. අපි ඒක තමයි කියන්නේ ඔයගොල්ලොන්ට පනත අහෝසි කරන්න බැරි නම් මේ පනතට අදාළව කොමිෂන් එකක් පත් කරන්න. ඒ කොමිෂන් එකට ලේකම්වරයෙකුට තියෙන බලතල සහිත කෙනෙක් සංශෝධනය කළා කොමිෂන් එකක් පත් කළා ඔහුට සභාපතිත්වය බාර දීලා මේකට බැංකු සංගමයේ නියෝජිතයෙකුත් මහ භාණ්ඩාගාරයේ නියෝජිතයෙකුත් බැංකු වල නියෝජිතයෙකුත් දාලා මේකට කුඩා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් සමාජිකව දෙන්නෙකුත් දාලා කොමිෂන් සභාවක් ඇති කරලා ඒ කොමිෂන් සභාවට අරගෙන ඒකෙන් ෆිල්ටර් කරලා නීතියෙන් කටයුතු කරන්න කියලා.